දේවශක්ති දිව්‍යමය දේවකථා YouTube නාලිකාවට හැමෝම මං සාදරයෙන් පිළිගන්නවා. අදත් මං ඔයාලට ලස්සන දේවකථාවක් කියන්න කලින් මං ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. මම මේ දාන කතා බලලා ඒව ගැන අදහස් කමෙන්ට් එකක් ලයික් එකක් දාන් යන්න කියලා දරුවනේ. ඔන්න මං අද ඔයාලට කියන්න හදන්නේ කිරිඅම්මා දේවතාවිය ගැන. මේ දේවතාවිය දරුවනේ බින්තැන්නට ආවේනික වුණ දේවතාවියා. ඒ වගේම සාමාන්‍ය ගැමි ජනතාව වගේම පැදි ජනතාවගේ ප්‍රධානම දේවතාවිය තමයි කිරිඅම්මා දේවතාවිය. මැය ඉතා බල සම්පන්නයිලු. මෙතුමිය ප්‍රදේශයෙන් ප්‍රදේශයට එක එක නම් වලින් හඳුන්වනවා. බින්තැන්නේදී මැයට කියන්නේ දරුවනේ කුකුලපොළ කිරිඅම්මා දේවතාවිය කියලා. පිටතෙදි කියනවා ගෝමරී හා නාමල් බිසව කියලත්. විශේෂයෙන්ම දරුවනේ මෙම දේවතාවිය වැදි ජනතාව ආරක්ෂා කරනවලු. ඔවුන්ගේ ඉල්ලීම් ඉෂ්ට කරලා දෙනවලු. අත්තන පොලේදී ඇය හඳුන්වනවා දරුවනේ තවත් නමකින්. ඒ තමයි කොටවැටේ කිරිඅම්මා කියලා. වියළුවේ උපන් බව කියනවා. මැය වෙල්ලස්සදී කියන්නේ මහා කිරිඅම්මා කියලා. මෙහිදි දරුවනේ සුදුමල් පූජා කළා කියනවා වෙල්ලස්සදී. ඇය තව කියනවා දරුවනේ කඳ කුමරුගේ මව කියලා. ඇය ඉන්නේ දරුවනේ කඩුවක් අත දරන්. ඒ වගේම විශේෂ දෙයක් තමයි දරුවනේ මැයගේ හිස කෙස් උක්කල වගේලු. හරිම ලස්සනයිලු. ඉතින් දරුවනේ මෙම දේවතාවිය ප්‍රදේශවල සිටින අය අදටත් මෙම දේවතාවියට පුද සත්කාර කරනවලු. ඒ වගේම දරුඵල අහිමි අයට දරු සම්පත් ලබා දෙනවලු. ඒගොල්ලන්ගේ වැදි ජනතාවගේ සාමාන්‍ය ජනතාවගේ කිරිඅම්මා ලෙස සලකන මෙම දේවතාවිය බාරහාර කරලා පුද සත්කාර කරලා කිරිඅම්මා දේවතාවියට කන්නලව් කරලා ඔවුන්ගේ සිතේ තියෙන ඉල්ලීම් ඉල්ලා සිටිනවලු. එහෙම ඉල්ලා හිටියම අනිවාර්යයෙන්ම මෙම දේවතාවිය දෙපාරක් හිතන්නේ නෑ දරුවනේ ඒ දේවල් ඉෂ්ට කරලා දෙනවලු. මෙම දේවතාවියට එහි සිටින ජනතාව හරිම ආදරේලු. පුද සත්කාර නිතිආකාරව වැඳුම් පිදුම් කරනවා. ඉතින් දරුවනේ කිරිඅම්මා දේවතාවිය කියන්නේ අදටත් හැමෝගෙම හදවත් තුළ ඉන්න දේවතාවියක්. මේ කිරිඅම්මා දේවතාවියට අපි හැමෝගෙම නමස්කාරය වේවා. ඒ වගේම දරුවනේ ආයෙත් දවසක මං ඔයාලට ලස්සන දේවකථාවක් අරන් හමු වෙන්නම්. අය හමු වෙන්න කලින් මං ඔයාලට කියන්නේ බුද්ධ ශක්තියත්, දේව ශක්තියත්, නාග ශක්තියත්, විශ්ව මාතාගේ විශ්ව සත්‍යයත් මේ හැම දෙයකම අනුහසින් තේජසින් සිතක් සාන්තියක් මගේ දරුවෝ හැමෝටම උදා වේවා. තෙරුවන් සරණයි.